Hi friends, ඔන්න ඉතින් සාදරයෙන් පිළිගන්න මගේ channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට ඔන්න ඉතින් අද ගෙන තියෙන Dude Theft Wars කියන gameplay එකේ දෙවැනි වීඩියෝ එක. ඉතින් අද අපි කරන්න යන්නේ මොකක්ද කිව්වොත් අමුතු කඳවුරක් තමයි අද අපි බලන්න යන්නේ මේ නගරේ තියෙන. හරි ඉතින් වැඩි කතා කරන්නේ නැතුව අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් ඉස්සලාම අපි මේ විදිහට වාහනේ ගන්නවා මෙතනින් අරගෙන ඉක්මනටම යන්න ඕනේ. වැඩි කතා බහ කර ඉන්න දෙයක් නැහැ. ඉක්මනටම යන්න තමයි තියෙන්නේ ඉතින්. හරි ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මැප් එක තියෙනවා ඉතින් ඔයගොල්ලෝ මැප් එකේ යන්න ඕන තැන තමයි මම පෙන්වන්න හදන්නේ. ඉතින් යන්න ඕන තැන තියෙන ඊට වඩා ගොඩක් පැත්තෙන් ඉතින් ඔයගොල්ලෝ ඉස්සලා මෙන්න මේ රතු පාට පාලමක් තියෙන මේකේ අන් එතනට දාගන්න ලොකේෂන් එක අන් මෙන්න එතනට. එහෙනම් දැම්මට පස්සේ ඔයගොල්ලෝ ඉක්මනටම යන්න එතනට. හරි ඉතින් මම ගිහිල්ලා ඉක්මනටම ආපහු ඔය සෙලින් හමු වෙන්නම්. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්න ඉතින් ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති ඉතින් ලස්සන නගරයක් තමයි ඉතින් මිනිස්සු පිස්සුවෙන් වගේ ඇවිදිනවා. පේනවා ඇති ඉතින් ඩ්‍රයිවිං හොඳ නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දා යන්න මගේ. ඉතින් උතනදී මිනිස්සෙක් හැප්පෙනා ගණන් ගන්න එපා. ඉතින් වෙන්න කලින් කිව්වේ ඉන්න තමයි කිව්වේ. වෙන්න කලින් කිව්වේ ඒකයි කිව්වේ. හරි ඉතින් වතර පැලෙනවා ගණන් ගන්න එපා. ඔන්න ඉතින් අපිට රතු පාට පාලමක් හම්බුණා. ඊට පස්සේ ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නේ වැඩියම කතා කරන්න නැතුව පාලම කෙලින්ම යන්න ඉස්සරහට. පාලම ඉවරනකම් විතරක් කෙලින් යන්න. ඊට පස්සේ පොඩ්ඩක් ඇද්ද යන්න තියෙනවා අපිට. හරි ඉතින් channel එක subscribe 49ක් තියෙනවා. ඉතින් ඔන්න 50 ගන්න ළඟයි බොහොම. 50 ගන්න ඉතින් මාන සපෝට් එක දුන්නාට ස්තුතියි කියලා කියන්න ඕනේ ඉස්සෙල්ලාම. හරි ඉතින් ඔන්න ඔයගලන්ට පේනවා ඇති දැන් අපේ channel එක ආදේශ නමක් ගාලා තියෙන. ඉතින් සතුටුයි ඒක සතුට වැඩිපුර කියනවා. හරි ඉතින් ඊට පස්සේ එතනින් ওই විදිහට දැම්මට පස්සේ ඕගොල්ලෝ ආයි මෙහෙම දාගන්න පාර කියන්නත් අමුතු වුණා. එතනින් ඇවි පාර මේකෙන් ඇවිල්ලා දකුණට දාලා ආයි කෙලින් ඇවිල්ලා වමට දාලා ආපහු දකුණට දාන්න තමයි තියෙන්නේ. ඉතින් ඔතන දකුණට දාන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අපි වැඩි වැරදිලා ඉස්සරහට ගියා. ඉතින් ඒක ගණන් ගන්න නැතුව අපි ටක් ගාලා වැරද්ද දාගෙන යමු. හරවගෙන මේ පැත්තට ඉතින් බලමු මොකද වෙන්නේ කියලා ඉතින්. හරි ඉතින් අපි ටක් ගාලා මේ පැත්තට හරවගමු. හරි ඉතින් උගලන්ට පේනවා ඇති ඉතින් මේක අමුතු නගරයක්. මොකද වැල්ලේ තමයි මේක තියෙන්නේ. ඒක තමයි ඔයගොල්ලන්ට කිව්වේ අමුතු නගරයක් කියලා. ඉතින් අමුතු කන්දවර තාම ඔයගොල්ලෝ දැක්කේ නැහැ හරියට. ඉතින් මේ පාලමෙන් ඔයගොල්ලෝ කෙලින්ම යන්න. කොහෙන්වත් හරවන්න එපා. කෙලින්ම යන්න ෆ්‍රෙන්ඩ්ස්. කොහෙන්වත් හරවන්න එපා. කෙලින්ම යන්න. හරි ඉතින් ඔයගොල්ලන්ට පේනවා වගේ ඉතින් මේ කාන්තාරයක් වගේ තමයි. උන් ඉස්සරහින් තියෙන පරීක්ෂණාගාරයක් වගේ මොකක් හරි එකක්. ඔන්න ඔතෙන් දැම්මට පස්සේ පොඩ්ඩක් හැප්පුණ ගණන් ගන්න එපා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් උන් ඔතෙන් දැම්මට පස්සේ අපිට කෙලින්ම තමයි යන්න තියෙන්නේ. ඇදී යන්න එපා එච්චරයි. හරි ඉතින් ඔන්න කෙලින්ම යනවා මං. ඔයගොල්ලෝ අනිවාර්යෙන් වීඩියෝ එක හොඳ නම් subscribe කරලා bell icon එක click කරගෙන වීඩියෝ එකේ හොඳ වැරදි පාලින් comment කරගෙන යන්න. හරි ඉතින් ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අපිට තැන නම් පේනවා ඉස්සරහින්. ඔයගොල්ලන්ට පේනවා ඇති ඔන්න ඔය කඳවුර තමයි අපි මෙතනින් ගැම්මට හරවගමු. ඔන්න ඔය කඳවුරට තමයි අපි මේ පාර යන්නේ ඉතින්. ඊට කලින් ඔයගොල්ලන්ට මේක වටේම හරියට පෙන්නලා ඉන්න බෑ. මම පොඩ්ඩක් උඩට ගිහිල්ලා කඳවුර පෙන්නන්නම්. ඔය කන්දක් උඩට ගිහිල්ලා ඉක්මනට යමු ඉතින් අපි. පේනවා ඇති ඉතින් ලොකු කඳවුරක්. ඒනවා ටිකක් පොඩි ඉතින්. මම මේකේ බඩු අරයන් බැලුවා. මට එකපාරක් විතරයි රුදරැංගේ කරා යන්න පුළුවන් වුණා. අනිත් පාර නම් බැරි වුණා ෆ්‍රෙන්ඩ්ස්. මොකද ඒකත් මේ ඔක්කොම ඇවිල්ලා ගහනවා. මං හිතන්නේ මේ නගරේ ඉන්න හැම පොලිස් කාර්යයම මෙතනට එනවා මං හිතන්නේ. තමන්ගේ වැඩ අනම්මනම් පැත්තකට දාලා නගරෙන් එතෙන්ටම එනවා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඔන්න පේනවා ඉතින් පොඩි කඳවුරක්. ඒනට බලය නම් වැඩි. හරි ෆ්‍රෙන්ඩ්ස් මං උඩට ගිහලා පෙන්නන්නම් තව. ඔන්න ඔයගොල්ලන්ට පේනවා ඇති. ලොකු කඳවුරක් වඩා ඉතින් පොඩි කඳවුරක්. අපි දැන් ෂේප් එකේ ජම්ප් එකක් දාගමු. හරි ෆ්‍රෙන්ඩ්ස් ලිස්සලා යන්න ඉතින් ගණන් ගන්න එපා. ලිස්සන නැගිටින්න තමයි තියෙන්නේ. හරි ඉතින් ඔන්න අපි දැන් කඳුරට යන්න තමයි යන්නේ. අඳුරට යන්න කලින් ෆොටෝ එකක් ගහලා එමු යන්. මොකද අන්තිම යෑමද කියලා දන්නේ නැහනේ. ඒකයි. හරි ඉතින් මේකේ යන්න බෑ. මේකේ ගියාම ඒකේ ඇතුළටම ගියාම සම්පූර්ණයෙන් තරු මහම්පත් වෙනවා මේකේ. ඒ කියන්නේ භයානක වැඩි කියන්නේ තරු මහම්පත් වුණාම. හරි ඉතින් වැඩි කතා කරන්න නැතුව අපි ඇතුළට යමු ඉතින් ෆොටෝ එකක් ගහලා.
හරි ඉතින් ඔන්න ඔයගොල්ලන්ට පේනවාද ලොකු කඳවුරක් තමයි තියෙන්නේ. ඉතින් කවුරු කිව්වත් ඉතින් ඔන්න අපි සෙල්ෆි එකක් ගන්න තමයි යන්නේ friends. ඔන්න ඉතින් එකක් ගහමු ඉතින්. හරි ෆොටෝ එකක් ගහලා යමු. එකයි තව එකක් ගහලා යමු. හරි ඉතින් ඔන්න දෙවෙනි එක ගහන්න තමයි යන්නේ ගැම්මටම ඉතින්. හරි ඉතින් ඔන්න බෑක් වෙලා කිලින්ම කඳුරට තමයි යන්නේ දැන්. බෝම්බේ අතර ගන්න ඕනේ ඔක්කොටම කලින්. මොකද කිව්වොත් බෝම්බේ ශක්තිමත් නරකට වඩා. හරි ඉතින් ඕනේ කෙනෙක් එන්න ඔන්න බෝම්බ දාගෙන තමයි යන්නේ friends. ඔන්න පේනද ඔයගොල්ලන්ට තරු පත්තු වෙන්න යන්නේ දැන්. ඔන්න 1යි 2යි 3යි 4යි 5ම පත්තු වුණා දැන්. හරි ඉතින් ඔන්න බලන්න ඉතින් පොලිසියත් දුවගෙන එනවා වෙන වාහනයක් නැතුවද කොහෙද. වාහන වලට අන්තිමට වෙනවා friends. හරි friends ඔන්න ටක් ගාලා ඉතින් පේන ඇති ඔයගොල්ලන්ට ගොඩක් අමාරුවෙන් තමයි ඉන්නේ මෙතන. උඩ චොපර් වලිනුත් ඇවිල්ලා ගහනවා අපිට ඔන්න වාහනයකුත් එනවා. ඉතින් කොහොම ඇතුළට ගියත් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට හෙල්නම් බහිනා මේකේ. කියන්නේ මේකේ ඉන්නේ මරන්නමයි අත්තරංගුට ගන්නයි. ওই දෙකෙන්ම තමයි ඉතින් නැතු ඉතින් හොඳ දියා වෙන්න නෙමේ. අත්තරංගුට ගත්තොත් ඉතින් සල්ලි දීලා වෙන්න පුළුවන් කියමුකෝ. හැබැයි මන්නොත් ඉතින් ආයි බෑනේ එන්න. හරි friends අපි ඉක්මනට බලමු යන්න තැනක්. චොපර් වලින්ද චොපර් වලින් ඇටැක් එක වැඩි friends ඔයගොල්ලන්ට පේනවා ඇති. පොලිසියනුත් ඇවිල්ලා ගහනවා. අනේ පව් පොලිස් මාමා හැප්පිලා මැරුණා. හරි ඉතින් අපි ඉක්මනට මේ වාහන මාට්ටුවක් දාලා යන්න බලමු. අයියෝ friends යන්න බෑනේ. යන්න දෙන්න ඉක්මනට අපිට. හරි friends ඉතින් ඒකත් යට කරා අපිව මොකද්ද මන්ද මේ වාහන ටික ඉක්මනටම අපි යට කරගෙන යමු. හරි friends යන්න බලමු. අර පැත්තේ දොරක් තියෙනවා. හරි friends හෙල් චුට්ටයි තියෙන තව මැරිද මන්ද. හරි friends ඔන්න ඉතින් ජීවිතේ පරදුර තියලා කැම්ප් එකට වෙලා මැරුණා. අනිවාර්යෙන් channel subscribe කරලා like එකක් දාගෙන යන්න. අද නම් ගියා bye.